හායි අද අපි රෙස්ටරන්ට් එකේ රසට නාසිකුරන් එකක් හදමුද? එහෙනම් එන්නකෝ. නාසිකුරන් එක හදන්න අවශ්‍ය වෙනවා අපිට තලාගත්තු සුදු ලූණු, ඉඟුරු, පොඩිවට කපාගත්තු බීලූණු, අමු මිරිස්, ඒ වගේම හීනියට ග්‍රේට් කරගත්තු කැරට්, ලීක්ස්, ලූණු කොළ ටිකක්, ගෝවා, එළවලු විදියට ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මම මෙතන පෝක් සහ චිකන් අරන් තියනවා. අමතරව සොසේජස්ුත් අරන් තියනවා. ඔයාලට කැමති ඕනම මස් වර්ගයක්, සීෆුඩ් වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් අපි අපේ මස් ටික හොඳින් තම්බ ගමු. ඒ අතරතුරදී අපි අපේ සොසේජස් ටික බැදගමු. සොසේජස් ටික බැදලා අපි ඒ තෙල් එකෙන්ම අපේ තැම්බිච්ච චිකන් එකත් අපි බැදගන්න ඕනේ. මේ වෙලාවෙදි කියන්න ඕනේ මම බිත්තර දෙකකුත් ගන්නවා. ඒකත් චිකන් එක බැදලා ඉවරනට පස්සේ බැදගන්න. මේ තියෙන්නේ අපි බැදගත්තු අපේ දේවල් ටික. ඒ වගේම නාසිකුරන් එක හදන්න අපිට විශේෂ සෝස් එකක් අවශ්‍ය වෙනවා. ඒකට අපි සෝයා සෝස් හැඳි මේස හැඳි 4ක්, ටොමැටෝ සෝස් මේස හැඳි 2ක්, සීනි මේස හැඳි 1මාරක් සහ ලුණු සල්පයක්, හදාගත්තු චිලි පේස්ට් සල්පයක් දාලා අපි සෝස් එක හදාගන්න ඕනේ. දැන් අපි අපේ නාසිකුරන් එක හදමු. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මම ගී මේස හැඳි 1මාරක් එකතු කරා. ඒකට පොල් තෙල් සල්පයකුත් දාලා මුලින්ම අපි හීනෙට ලියාගත්ත සුදු ලූණු, අමු මිරිස් ටික දාලා හොඳින් කලවම් කරගත්තා. ඊට පස්සේ අපි කපාගත්තු අපේ ලීක්ස් ටික, ගෝවා ටික සහ අන්තිමට අපේ ලූණු කොළ ටිකත් එකතු කරලා, ලූණු කොළ වලිනුත් ලූණු කොළ භාගයක් එකතු කරලා ටිකක් තියාගත්තා. අන්තිමට අපි නාසිකුරන් එක ලස්සන කරන්න. මේ ටික හොඳින් අපි තෙලෙන් කලවම් කරගන්න ඕනේ. ඔය වගේ කලවම් කරගෙන ඊට පස්සේ අපි කැරට් ටික එකතු කරගන්න ඕනේ. කැරට් ටික එකතු කරලා ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේ මම වෙනම බැදගත්තු බිත්තර ටිකත් එකතු කරලා සොසේජස් ටික, මස් ටිකත් මේ වෙලාවේදීම එකතු කරගත්තා. එකතු කරලා හොඳින් කලවම් කරගත්තා. ඊට පස්සේ අපි අර හදාගත්ත ස්පෙෂල් සෝස් එක අපි මේකට ඇඩ් කරගත්තා. ඒකේ තියෙන්නේ ටොමැටෝ සෝස්, සෝයා සෝස්, ලුණු සල්පයක්, චිලි පේස්ට් සහ සීනි. ඒකත් අපි ඔය විදිහට දාලා හොඳින් කලවම් කරගත්තා. ඊට පස්සේ අපි උයාගත්ත බත් ටික මම අරන් තින්නේ බාසමති හාල්. ඉතින් ඔයාලට කැමති හාලක් ගන්න පුළුවන්. වඩාත් සුදුසුයි කීරි සම්බ සහ බාසමති ගත්තොත්. ඔය වගේ අපි ටිකින් ටික බත් දාලා අපි හොඳින් අනා ගන්න ඕනේ. ඔය විදිහට අපේ හාලට ටිකක් පොඩි වෙන්නේ නැති වෙන විදිහට අපි හිමින් සීරුවේ අපේ බත් එක අනා ගන්න ඕනේ. දැන් අපි මේකට චිලි පේස්ට් මේස හැඳි 2කුත් එකතු කරගන්නවා. ඔයාලා රස අනුව චිලි පේස්ට් එකතු කරගන්න. ඔයගලන්ට පාට මදි වගේ නම්, සැර මදි වගේ නම් තව චිලි පේස්ට් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ චිලි පේස්ට් එකත් ඔය විදිහට දාලා අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔය තියෙන්නේ අපි හදාගත්තු අපේ නාසිකුරන් එක. ඉතින් ඔයගොල්ලෝ ඒ නාසිකුරන් එක ඔය විදියටම හදලා බලන්නකෝ. ඇත්තටම පුදුම රසක් තියෙන්නේ. ඉතින් කඩෙන් ගත්තා සමානව මීටත් වඩා රසට අපිට ගෙදර හදාගන්න පුළුවන් මේක. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා රසයි නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම් අදට. bye bye.